එනම් ස්තුතියි අභිෂේක් චේතිය ඔගුල හැමෝටම සංවිධානය කරපු හැමෝටම මම මේ ඇත්තටම ඕගොල්ලෝ මට යව්වහම මේ ආරාධනාව ඒත් එක්කම කියලා තිබුණා මේ මාතෘකා එහෙම ගැන ගැටලුවක් තියෙනවා නම් මේ කියන්න කියලා මම එහෙමම මොකුත් කිව්වේ නැහැ. ඒත් මම පොඩක් මාතෘකාවෙන් පටන් ගන්න කැමති. මේක අපි මම ඒක වෙනසක් කරන්න මුකුත් කිව්වෙත් නැත්තේ ඇත්තටම අපි මේ එහෙම කරොත් එහෙම ඒක ගැන අපිට ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවනේ. ඒත් එක්කම ඒ නිසා මම පොඩ විස්තර කරන්න කැමතියි අම්මා කරකට මේ දැන් නලිනියානු කියන වචනෙත් පොඩි අපිට ටිකක් මෑත කාලීනව ඔය යානු කියන කෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය සුසමාදර්ශය කියන එක යොදද්දි පොඩ්ඩක් අපි කල්පනා කරන්න ඕනි මීට වඩා මේ මොකද්ද සුසමාදර්ශය කියන්නේ කියන එක. සුසමාදර්ශය කියන එක ඇත්තටම මේ ඔය තෝමස් කූන් කියන දාර්ශනිකයා ඉදිරිපත් කරන අදහසක්. ඔය සුසමාදර්ශය කියන පැරඩයිම් කියන එක ඉංග්‍රීසියෙන් පැරඩයිම් කියන එකේ ඇතිවුණු ප්‍රශ්නෙම තමයි තරමක් දුරට ඔය කූන්ගෙන් පස්සේ ඒක ජනප්‍රිය තලයකට ගිහිල්ලා නිකන් ඔහේ හැම එකටම වගේ පැරඩයිම් කියන අදහස ඔහේ යොදන එකක් ගැන තිබුණා. ඒක තරමක් කූන්ට තරමක් පොදුවේ තියෙන තත්ත්වයක්. ආ, මං හිතන්නේ පොඩි වාක්‍යයක් පෙන්වන්න කැමති. ස්ක්‍රීන් එක පේනවද? ඔව් පේනවා. පේනවනේ. දැන් මේ ෆෙරබන් කියපු එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් ඔය වගේ තත්ත්වයක් සාමාන්‍යයෙන් දකින්න ලැබුණා මේ හුන් එක. ඒක කියන්නේ දැන් කුකුන්ගේ සංකල්පත් එක්ක යම් ආකාරයකට හැමෝම නිකන් ඔය වචන ටික නිකන් භාවිත කරන්න ගත්ත සුසමාදර්ශය සාමාන්‍ය කාලේ විප්ලවකාරී කාලේ ඔය එක එක ඒවා සුසමාදර්ශය තමයි. ඒක ඇත්තටම අර නලින් සුල්ල මහත්මයා විහිළුවට කියනවා මේ මොකද කෝලා බ්‍රෑන්ඩ් දෙකකින් එකකට එකක් මාරු වීමත් මේ සුසමාදර්ශීය වෙනසක් කියලා කියන තැනට ආවා කියන එක. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී පොඩක් පරිස්සම් වෙන්න ඕනේ අපි යම් අදහසක් විදිහට කියන්නේ අපි වචන භාවිත කරද්දී මේ වගේ සංකල්පීය ගැඹුර ගැන අම්මා කාලයකට පොඩ්ඩක් අවබෝධයෙන් යුතුව නිකන් අර විලාසිතාවක් විදිහටම වචන භාවිත කරන්නේ නැතුව අපි ගන්න ඕනේ කියන තැන. මම පොඩක් එතනින්ම එන්නම් මේ කතාවට. මොකද්ද මේ අපි තෝමස් කුන්ගේ වැදගත්කම නලින් සෙල්ව මහත්මයාට බලපෑම කියන එකෙන් ඒකට මට පතන් ගන්න පොටක් පාද ගන්න පුළුවන් නිසා තමයි මම අතන මාතෘකාව වෙනස් කරන්න කියලා කිව්වේ නැත්තේ. ඇත්තටම දැන් නලින් සෙල්ව මහත්මයා බටහිර විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ඊළඟට බටහිර විද්‍යාව ඉගෙනගෙන ඊළඟට ඔහු මාක්ස්වාදයෙක් වෙනවා. මාක්ස්වාදයෙන් කැඩෙන්නේ මාක්ස්වාදය විද්‍යාත්මකද කියලා අහලා. එතකොට ඒ කාලේ ඔහු මේකට පදනම් කරගත්ත දාර්ශනිකයෙක් කාල් පොපර්. කාල් පොපර් මත පදනම් වෙලා තමයි මේක කිව්වේ. එතකොට ඒ කාල් පොපර් කියන්නේ විද්‍යා දාර්ශනිකයෙක් කියලා අපි කියන්නේ මේ විද්‍යා දර්ශනය කියන එක එන්නේ ඇත්තටම 1910 වගේ කාලේ ඉඳලා එන කතාවක්. ඒක වැඩි ඉතිහාසයක් නැහැ. 1910 වගේ කාලයක යම් ආකාරයකට ජනප්‍රිය පොතක් ලියවෙනවා. මට පොතේ නම මතක නැහැ. ජනප්‍රිය පොතක් කියන්නේ ශාස්ත්‍රීය පොතක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න තියෙන පොතක්. මේ ජනප්‍රිය පොතේ තියෙනවා අදහසක් මේ විද්‍යාව වෙන්නේ මොනවද, විද්‍යාව නොවෙන්නේ මොනවද. දැන් අපි සමහර ලාවට කියනවනේ එක එක දේවල් අවිද්‍යාත්මකයි කියලා. එතකොට අවිද්‍යාත්මකයි කියලා ඒවට පහර දීම පවා සිද්ධ වෙනවා. සමහර දේවල් අපි විද්‍යාත්මක ක්‍රමයකට කරලා තියෙනවා. විද්‍යාත්මක ක්‍රමයට කැබිනට් පත් කරලා ආදී වශයෙන් විවිධ දේවල් විද්‍යාත්මකයි කියලා හොඳයි හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරනවානේ. දැන් යම් ආකාරයකට මේ ජනප්‍රිය පොතක මේ ප්‍රශ්නේ මතු කරනවා යම් ආකාරයකට මේ මොකද්ද විද්‍යාව වෙන්නේ මොනවද විද්‍යාවට අයිති වෙන්නේ නැත්තේ කියන එක. දැන් අන්න එතන ගත්තාම
එතනදී මේ විද්‍යාව මේ ජනප්‍රිය පොතේ යෝජනා කරන දෙයක් තමයි මේ විද්‍යාවට යම්කිසි විධික්‍රමයක් තියෙනවා කියන එක. විධික්‍රමයක් තියෙනවා. දැන් ඕක ඇත්තටම මගේ මට දීලා තියෙන අනුමාත්‍රිකාවටත් සම්බන්ධයි ඔහුගේ තර්කණය හා විධික්‍රමය කියලා තියෙන්නේ. දැන් ඕක අපි පොඩ්ඩක් තේරුම් ගද්දි බලනවා මොකද්ද මේ විධික්‍රමයක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. දැන් දැන් ඔය විධික්‍රමය කියන වචනේ මම හිතන්නේ එන්නේ ඔය විද්‍යාත්මක විධික්‍රමය මෙතඩ් විද්‍යාත්මක විධික්‍රමය නැත්නම් සයන්ටිෆික් මෙතඩ් කියන අදහස ආවට පස්සේ. ඉතින් සාම් 1910 දී ලියවුණු මේ ජනප්‍රිය පොතේ කියවුණු කාරණයක් තමයි මේ විද්‍යාඥයෝ කල්පිත ගොඩනගලා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා තමයි මේකේ අපි මොකක් හරි දෙයක් පිළිගන්න තැනට එන්නේ. පරීක්ෂණ නිරීක්ෂණ කල්පිතයක් ගොඩනගලා කල්පිතය පිළිබඳ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා කල්පිතය තහවුරු කරගන්නවා. මේක කිසිම ශාස්ත්‍රීය පදනමකින් ආපු එකක් නෙවෙයි ජනප්‍රිය පොතක් ලියපු කෙනෙක්ගේ යම් අදහසක්. එතකොට එයා කොහොමද විද්‍යාව හා නොවිද්‍යාව වෙන් කරන්නේ? මෙන්න මේ කියන ක්‍රමයට කළා තියෙනවා නම් ඒක විද්‍යාව. එහෙම කළා නැත්නම් ඒක විද්‍යාව නෙමෙයි. දැන් ඔය අදහස උඩ පොඩ ජනප්‍රිය විලා විද්‍යාත්මක ක්‍රමය කියලා කතාවක් ආවා 1950 කිට්ටු වෙද්දි තමයි ඇත්තටම ඕක යම් ආකාරයකට ශාස්ත්‍රීයව නැත්නම් මේ දර්ශනීය ඥාන විභාගයේ පැත්තෙන් යම් ආකාරයකට බලන්න ගත්තේ. මේක පොඩ්ඩක් විමර්ශනය කළා. මේකේ තියෙන ලස්සන වැඩේ තමයි 1910 වගේ කාලයක් වෙද්දි අතනම අයින්ස්ටයින් වගේ අය බිහිවිලා ඒගොල්ලොන්ගේ ප්‍රධාන දේවල් කරලා ඉවරයි. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මේගොල්ලෝ මේ විද්‍යාත්මක ක්‍රමයකට වැඩ කරා කියලා. එහෙම කතාන්දරයක් තිබුණේ නැහැ ඒ කාලේ. ඒතර පස්සේ තමයි කියන්නේ මේ විද්‍යාඥයෝ කියන අය ඒ විදිහට වැඩ කරලා තියෙනවා. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැතත්. එතකොට මොකද? විද්‍යාඥයෝ නොවන අය විද්‍යාව නොවන ඒවා එහෙම නෙමෙයි. මේ විද්‍යාත්මක ක්‍රමය අපි අඳුනගෙන මේ විද්‍යාත්මක ක්‍රමයට අනුව කරගෙන ගියාම අපිට විද්‍යාව ගොඩනගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඕකෙදී ඔය කාල් පොප පෙන්වන එක තමයි මේ විද්‍යාත්මක ක්‍රමය කියලා මේ ජනප්‍රියව එන අදහස කිසිසේත්ම තර්කානුකූල නැහැ කියන එක. තර්කානුකූල නැත්තේ අපි මොකක් හරි කල්පිතයක් ඉදිරිපත් කරනවා නම් ඒ කල්පිතය කියන්නේ කතන්දරයක්නේ. මොකක් හරි මේක වෙන්නේ මෙහෙමයි කියලා පැහැදිලි කරන කතාවක්. ඒක අපිට විමසලා බලන්න වෙන්නේ ඒකෙන් යම් දේවල් ගොඩනගලා ඒ ගොඩනගන දේවල් තමයි පරීක්ෂාවට ලක් කරලා වෙන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම එක පැත්තකින් දැන් අපි මොකද ඔක්කොම කපුට් සියලු කපුටෝ කළු පාටයි කිව්වහම කළු පාට කපුටෝ 10000 පෙන්නුවත් අපිට කියන්න බෑ ඒක ඔප්පු කරලා මොකද ඒක සුදු කපුටෙක් දැකපු ගමන් ඒක ඉවර වෙනවා. ඒ වගේම තමයි ඔය කතාවකින් ගම්ම්‍ය කරගන්න දේවල්. ඒක ඔය මොඩුස් පොනෙන්ස් මොඩුස් ටොලෙන්ස් කියලා තියෙන ඔය තර්ක ශාස්ත්‍රයේ නිගමනයන්. ඒකේ අනුව පේන දේ තමයි මේ කතාවකින් එහෙම නැත්නම් මේ ප්‍රවාදයකින් කල්පිතයකින් ගම්ම්‍ය කරගන්න දේවල් කොපමණ ප්‍රමාණයක් සත්‍යයි කියලා පෙන්නුවත් තර්ක ශාස්ත්‍රානුකූලව ඒකෙන් ඇඟ වෙන්නේ නැහැ මේ ප්‍රවාදයේ සත්‍යයි කියන එක. එනේ ඔය කියන ඔය ජනප්‍රිය බටහිර විද්‍යාත්මක ක්‍රමය කියලා ඔය පාසල් වල උගන්වන දේ කරා කියලා ඒකෙන් කිසිම දෙයක් සත්‍යයි කියලා හොයාගන්න බෑ. කාල්පොප එක වෙනස් කරනවා ඒකෙන් හැබැයි අපිට පුළුවන් ඒ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන පරීක්ෂණ නිරීක්ෂණ මගින් මොකක් හරි දෙයක් අසත්‍යයි කියලා හොයාගන්න. ඉතින් අපිට කරන්න විද්‍යාවේදී ඒ නිසා ඔහු කියනවා කරන්න පුළුවන් සත්‍යයි කියලා පෙන්වීම නෙවෙයි අසත්‍යයි කියලා දේවල් පෙන්වීම කියන එක. එතකොට මේ අසත්‍යයි කියලා දේවල් පෙන්වීම කියන තැනට ආවහම එතනදී ආපහු ප්‍රශ්න මතුවෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒක තමයි ඇත්තටම තෝමස් කූන් එන තැන. තෝමස් කූන් ආපහු පොඩ්ඩක් කල්පනා කරනවා මේ ගැන ආවහම තෝමස් කුන් දකිනවා මේ දැන් නිව්ටන්ගේ නියම තුන වගේ ගත්තාම නිව්ටන්ගේ භෞතික විද්‍යාව ගත්තාම ගුරුත්වාකර්ෂණය හා නිව්ටන්ගේ නියම තුන දේවල් ගත්තාම සෑහෙන කාලයක් තිස්සේ ලැබුණා මේකට පටහැනි නිරීක්ෂණ. මේවට පටහැනි නිරීක්ෂණ ලැබුණා. එතකොට එහෙම පටහැනි නිරීක්ෂණ ලැබෙන හැම වෙලාවෙම ඒගොල්ලෝ ඒක බැහැර කරන්න උත්සාහ කරේ නැහැ නිව්ටන්ගේ නියම. ඒ වෙනුවට උත්සාහ කරේ වෙන මොකක් හරි අපි දැනට දැකපු නැති ග්‍රහලෝකයක් තියෙනවා වගේ එකකින් තමයි මේක විස්තර කරන්න උත්සාහ කරේ.
එතකොට ඒක යම් තරමකට සාර්ථකත් වුණා. මොකද යුරේනස් අහු වුණා, නෙප්චූන් අහු වුණා. ওই විදිහටම තව තිබුණ එකක් තමයි මේ බුදගේ කක්ෂය බුද ඉරවටා ගමන් කරන එක කැරකෙනවා. ඒ බුද ඉරවටා ගමන් කරන ඉලිප්සයත් කැරකෙනවා. ඒ ඉලිප්සයත් කැරකෙන එක විස්තර කරගන්න බැරි වුණා. එතකොට ඒකටත් හිතුවා මේ විදිහට බුදයි ඉරයි අතර තව ග්‍රහලෝකයක් ඇති වගේ දේවල් හිතුවා. ඉතින් ඕක යම් ආකාරයකට කොච්චර විරුද්ධ දේවල් ආවත් උත්සාහ කරේ නැහැ නිව්ටන් නියම තුන බැහැර කරන්න. ඒ වෙනුවට උත්සාහ කරේ මොකක් හරි ඒ වෙනුවට යම් ආකාරයකට අපි දැකලා නැති මොකක් හරි දෙයක් ඇති කියලා යම් ආකාරයකට ඒකට සංශෝධනයක් කරන්න තමයි උත්සාහ කරේ. ඒ නියම තුන හැමම තියාගෙන. ඉතින් අයින්ස්ටයින් ආවට පස්සේ අයින්ස්ටයින් සම්පූර්ණයෙන්ම මේ නිව්ටන්ගේ නියම තුන කඩා බිඳ දාලා ඒ සම්පූර්ණ පද්ධතියම වෙනස් කරනවා. පද්ධතියම අභියෝගයට ලක් කරනවා සම්පූර්ණයෙන්ම. එතකොට ඒ නිව්ටන්ගේ විදිහට බලපුවක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා එතනින් පස්සේ. එතනින් පස්සේ සම්පූර්ණ වෙනස් විදිහකට තමයි භෞතික විද්‍යාව ගොඩනගෙන්නේ. ඒක ක්වොන්ටම් භෞතිකය ආවහම ආපහු තවත් වෙනස් ආකාරයකට තමයි ගොඩනගෙන්නේ. ඉතින් ඔතකොට සුසමාදර්ශයක් කියන්නේ ඇත්තටම මේ යම් ආකාරයකට යම් කිසි මේ විද්‍යාව තුළ බටහිර විද්‍යාව තුළ යම් කිසි යම් කිසි කාලයක් තුළ තියෙන කේන්ද්‍රීය අදහසක්. මෙන්න මේ කේන්ද්‍රීය අදහස ලේසියෙන් බිඳ දාන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ. ඒක පිළි අරගෙන ඒක ඇතුලේ තමයි දේවල් ගොඩනගන්න උත්සාහ කරන්නේ. යම් ආකාරයකට යම් විප්ලවීය අවස්ථාවක් ඇති වෙලා ඒ වගේ කාලයකදී තමයි මේක කඩන් වැටෙන්නේ. මේක කඩන් වැටලා අලුතෙන් එකක් නිර්මාණය කරන්නේ. ඉතින් මේ සුසමාදර්ශය කියන අදහස එන්නේ අන්නේ තේරුමෙන්. නැතුව යම් ආකාරයකට මතවාදයක් කියන සරල තේරුමෙන් නෙමෙයි. මේක යම් ආකාරයකට කේන්ද්‍රීය මතයක් වෙන්න ඕනි. සම්පූර්ණ යුගයක් ඒක මත පිහිටවලා තියෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතර ඒක විද්‍යාව තුල බටහිර විද්‍යාවේ ඉතිහාසය තුල තියෙන යම් කාලවලට අදාළ කොටස සුසමාදර්ශය. එතකොට ඔය 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 සුසමාදර්ශයේ වචනය යම් ආකාරයකට කියවපු විස්තරේ උඩ තේරෙනවා ඇති. දැන් අපිට යම් ආකාරයක මතයක් හැඳින්වීම කියන අදහසෙන් සරලව යොදන්න බෑ. මේ සුසමාදර්ශය කියන අදහස ඇත්තටම වැදගත් වුණා සෑහෙන මේ නලින් සිල්ව මහත්මයාගේ අදහස් ගොඩනගෙන්න. නලින් සිල්ව මහත්මයාට ආපු ප්‍රශ්නයක් යම් ආකාරයකට ආ, මේක කියන් ජෝසප් නීඩම් කියන්නේ යම් ආකාරයකට මේ චීනය අධ්‍යයනය කරපු විද්වතෙක් මාටින් වික්‍රමසිංහගේ යහළුවෙක් යම් ආකාරයකට ඔහු අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔහු අහන ප්‍රශ්නය තමයි මේ චීනේ ගත්තහම චීනයේ සෑහෙන ලොකු තාක්ෂණික දියුණුවක් තියෙනවා. අපි බටහිර විද්‍යාව ඇති වුණු සමකාලීන යුරෝපය ගත්තොත් ඒ වගේ ලොකු තාක්ෂණික නිර්මාණ ගොඩක් චීනයේ සිද්ධ වෙනවා. හැබැයි බටහිර විද්‍යාව වගේ දැනුමක් ඒ ආකාරයේ දැනුමක් චීනයේ පහළ වෙලා නැහැ. දැන් ඒකට බටහිර විද්‍යාව කියන වචනේ අපි අයින් කරමු මේ ඒක නලින්සන මහත්මයාගෙන් පසු වෙන නිසා. මේ විද්‍යාව කියන දැනුම චීනයේ පහළ වෙලා නැහැ. එහෙමයි නීඩම් ගන්නෙ. එතකොට ඇයි මේ විද්‍යාව යුරෝපයේ ඇති විලා චීනයේ ඇති නොවෙන්නේ? අන්න ඒක තමයි නීඩම්ගේ ප්‍රශ්නේ. මේක එක වගේ තාක්ෂණික දැනුමක් ඒ වගේ තිබිලා ඒ විද්‍යාව යුරෝප විතරක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඕක ඔය ප්‍රශ්නය යම් ආකාරයකට නලින් සිල්ව මහත්මයාට බලපානවා. ඒක ඔහුගේ ඇතනම් පෞද්ගලික අත්දැකීම් අතින් ප්‍රශ්නත් බලපානවා. මේ දේවල් එක්ක ඔහු මේ ගැන ලබා දෙන උත්තරය මයි චින්තනය කියලා කියන්නේ. ඔහු දැන් සුසමාදර්ශයක යම් ආකාරයකට ලොකු පෙළඹවීමක් තියෙනවා. ඒක කවුරු හරි මැදිහත් විලත් අදින් කඩලා බිඳලා දානකම් මේ සුසමාදර්ශයේ මූලික අදහස් උඩ ඉඳගෙන අනික් විද්‍යාත්මක ප්‍රවාද ඇති වෙන්නේ. ඒ වගේම යම් ආකාරයකට මේ චින්තනය කියන අදහස ඊකට වඩා පළල් එකක්. චින්තනය කියන අදහස දැන් එන්නේ යම් ආකාරයක සංස්කෘතීන්ට සම්බන්ධව. විවිධ සංස්කෘති තියෙනවා. දැන් ග්‍රීක දැන් ගත්තොත් එහෙම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තියෙනවා. ක්‍රිස්තියානි නූතනත්ව යුදෙව් ක්‍රිස්තියානි නූතනත්ව මොඩර්නිටි කියන සංස්කෘතිය තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙනවා. වෛදික සංස්කෘතිය තියෙනවා. මේ විදිහේ විවිධ සංස්කෘති තියෙනවා.
මේ සංස්කෘතිවල තියෙනවා යම් ආකාරයක මූලික සිතීමේ රටා ටිකක්. මේ සිතීමේ රටා එහෙම මේවා වෙනස් වෙන්නේ නැතුව නෙමෙයි මේවට ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා ඒවට වෙනස්ව ගිහින් හිතන්න. මොකක් හරි අලුත් දෙයක් දැක්කත් අලුතෙන් එන දෙයක් තේරුණත් බාහිර වෙන එකක් තිබුණත් මේක දැක්කම මේක අපි විග්‍රහ කරගන්න ගියොත් මොකක් හරි දෙයක් අපි භාවිත කරගන්න වෙන්නේ නැත්නම් අඳුනගන්න වෙන්නේ ඒක වෙනම බලලා ආපහු විග්‍රහ කරලා හිතලානේ. මේක විග්‍රහ කරලා හිතලා තේරුම් ගන්න වෙන්නේ අපි ගාව අපි දැනටම හැදුන හිතන විදියක් උඩ. එතකොට අපි දැනටම හදන හිතන විදිහක් උඩ මේක හැදෙන නිසා ඒකෙන් මොකද වෙන්නේ අර චින්තනය මත තමයි මේ දැනුම් පහළ වෙන්නේ. ඒක චින්තනයක් ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා වෙනස් වෙන්න. මේ සුසමාදර්ශ වගේ ඒවා තියෙන්නේ චින්තනයක් ඇතුලේ. චින්තනයක් ඇතුලේ තමයි සුසමාදර්ශ තියෙන්නේ. එතකොට මේක තමයි ඔහු ඉදිරිපත් කරපු වැදගත් කාරණා. විවිධ චින්තන තියෙනවා. ඒ විවිධ චින්තනවල හිතන විදි වෙනස්. ඒ හිතන විදි වෙනස් නිසා එක එක චින්තනවල ඇති වෙන දැනුම් එකිනෙකට වෙනස්. ඒවා අවබෝධ කරගන්න ඕනි විදිහ එකිනෙකට වෙනස්. අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි නූතනත් බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඔහු නම් කරන්නේ. මේ යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ චින්තනය. එතකොට අන්නේ චින්තනය උඩ හැදුණු දැනුමක් තමයි මේ විද්‍යාව ගණිතය කියලා අපි මේ දකින දේවල් ටික ඔක්කොම තියෙන්නේ නූතන. ඒවා අපිට තේරුම් ගන්න අමාරුයි. ඒවා අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපිට මේවයින් ලොකු දේවල් කරන්න බෑ. මේවයින් අපිට ලොකුවට දෙයක් කරන්න බෑ. දෙයක් කරන්න බැරි නිසා අපිට නිකන් පරිදිය දේවල් ටිකක් තමයි කරන්න පුළුවන්. මේකට හේතුව තමයි අපේ චින්තනය වෙනස්. ඒ නිසා අපි අපේ චින්තනයේ දැනුමක් හදා ගන්න ඊට පස්සේ ඒ දැනුමෙන් වැඩ කෙරෙන සමාජයක් ගොඩනගා ගන්න ඕන. ඒක තමයි ඔහු සිංහල බෞද්ධ රාජ්‍ය චින්තනය කියලා ඉදිරිපත් කරේ. එතකොට එහෙම තමයි ඇත්තටම ඔහුගේ මේ ස්කූන්ගේ සම්බන්ධය එන්නෙත් එහෙමයි. ඔහුගේ අදහස් පද්ධතිය වර්ධනය වෙන්නේ එහෙම. අපි විධික්‍රමයක් වගේ දෙයක් ගැන ගත්තොත් එහෙම ඇත්තටම ඔහු විධික්‍රමයක් වගේ මුකුත් එහෙම නිශ්චිත මේ පිළිවෙලට ගියාම මේ මෙහෙම හදන්න පුළුවන් කියලා විධික්‍රම ඉදිරිපත් කළා නැහැ. මේ වගේ පද්ධතියක් උඩ තමයි තර්ක ඉදිරිපත් කළා. ඒත් එක්ක මම යම් පොඩි පැහැදිලි කිරීම් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඔය උඩ කියන විස්තරය මම ගොඩක් වාර ගණක් කියලා තියෙනවා. ඒත් යම් ආකාරයකට මේ ගැන ලොකු ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. මොකද්ද මේ තේරුම් ගැනීම කියන්නේ? ඇයි එහෙම බටහිර දැනුම තේරුම් ගන්න බෑ කියලා එකක් තියෙනවද? අපේ ලංකාවේ අය ගිහිල්ලා බටහිර විශ්වවිද්‍යාලවල විශාල තනතුරු දරලා තියෙනවා. නැත්නම් විභාග වලින් හා පර්යේෂණාංශ වලින් මේ தত্ত্বවල ඒ වගේ විවිධ ආකාරයේ ප්‍රතිචාර. මෙහෙම කිව්වහම ඒක දෙල්ලෙනවා. මෙතනදී අම්මාකාරකට පැහැදිලි කරන්න ඕනි මේක සමහර වටහා ගන්න ඒ අම්මාකාර මේ නලින් සිල්ල මහත්මයා මේ තේරුම් ගැනීම කියලා කිව්වේ මොකක්ද කියන එක. ඇත්තටම මේක මේ කොටස විස්තර කිරීමෙන් තමයි මම මේක නවත්තන්නේ. මම පොඩි උදාහරණයකට යන්නම්. ඒක මට මේ උදාහරණය ගේන්න ඕනේ ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අපි උදාහරණයක් විදිහට මගේ විෂයක් විදිහට ගත්තොත් ගණිතය. දැන් ගොඩක් වෙලාවට අපේ වැඩි පිරිසක් ඉන්නේ ගණිත ඉගෙන ගන්නේ අතරම O level A level මට්ටම් වලින් එතනින් එහාට ඉගෙන ගන්න අය අඩුයිනේ. ඒ නිසා අපිට ගොඩක් වෙලාවට මේ ගණිතය තේරුම් ගැනීම කියන එක අහුවෙන්නෙම නැහැ. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඒ නිසා පොඩි උදාහරණයක් විදිහට දෙන්නම් මේක ඇයි ආගන්තුක කියන එක යම් ආකාරයකට පැහැදිලි කරන්න. දැන් මෙන්න මේක යම් ආකාරයකට හොඳ කතාවක්. දැන් අපි ශුන්‍ය එහෙම නැත්නම් බිඳුව කියන සංකල්පය ගැන ගත්තොත් අපි හැමෝම අහලා තියෙනවා මේක මොකද මහායාන බුදුදහම ආශ්‍රිතව යම් ආකාරයකට මේ බුදුදහමේ ශුන්‍ය සංකල්පය තියෙනවා මහායාන බුදු සම්බන්ධ ශුන්‍යතාව සංකල්පේ වර්ධනය වෙනවා ඒක යම් ආකාරයකට Hindu වෛදික ගණිතයට යනවා එතනින් ගිහිල්ලා ඔන්න යුරෝපය කලා මේ අරාබිය හරහා යුරෝපය කලා මේ ශුන්‍ය කියන සංකල්පය යනවා දැන් මේ ශුන්‍ය කියන සංකල්පය ගියාම දැන්
මෙතන තියෙනවා මේ බොහොම පැහැදිලි මේ ගණිත ප්‍රතිඵලයක්. මොකද්ද? ඕනම එකක් මේ ශුන්‍යයෙන් ගුණ කරාම ශුන්‍යයි. දැන් දැන් කොහොමද ඕක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ කොහොමද ඕක තේරුම් ගන්නේ? නැත්නම් ඕගොල්ලෝ කොහොමද ඕක විස්තර කරන්නේ? දැන් කෙනෙක් හිතන්න මේ ශුන්‍ය කියන්නේ කිසිවක් නැහැ. ඒ කිසිවක් නැති ඒවයි යම් ආකාරයක ගුණයක් ආවහම මේක ශුන්‍යයි. මේ ආකාරයේ යම් ආකාරයක තේරුම් ගැනීමක් ගන්න පුළුවන් කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි බටහිර ගණිතය තුළ ඕක කොහොම තේරුම් ගන්න බෑ. බටහිර ගණිතය දැන් මේක දන්නවා විශ්වවිද්‍යාලයේ තාත්තික විශ්ලේෂණය හරි නැත්නම් මේ වීජ ගණිතය මේ අමෘත වීජ ගණිතය ඇබ්ස්ට්‍රැක්ට් ඇල්ජිබ්‍රා කියන විෂය හරි ඉගෙන කෙනෙක් දන්නවා. දැන් දැන් සාමාන්‍යයෙන් මම හිතන්නේ ප්‍රථම උපාධියක පළවෙනි සෙමස්ටර් එකේ වගේ විභාග වලට දෙන මට්ටමේ ගැටලුවක්. කියනවා මෙන්න මේක ඔප්පු කරන්න. ඕනෑම සංඛ්‍යාවක් ශුන්‍යයෙන් ගුණ කළ විට ශුන්‍ය වේ. ඒක ඔප්පු කරන්න කියනවා. මේක ඇහුවහම ඇත්තටම විශ්වවිද්‍යාල මට්ටමින් දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් එකක් තමයි මේක කලබල වෙනවා. ගොඩක් සිසුන් මේක දැකපුවාම කලබල වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. මේක මොකද්ද ඔප්පු ගන්න තියෙන්නේ කියලා අර විස්තරය ලිව්වහට ලකුණු දෙන්නේ නැහැ. ඒක බටහිර ගණිතය තුල පිළිගන්නේ නැහැ. ඒකෙන් කිසිම දෙයක් ඒගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් කියලා. හේතුව තමයි ඒ බටහිර ද්විකෝටික චින්තනය ඇතුලේ මේ ශුන්‍ය කියන එක අපිට ඒ විදිහට වටහා ගන්න බෑ. ශුන්‍ය කියන්නේ අපි කියනවා මුකුත් නැහැ කියලා එතන. එතකොට බටහිර ගණිතඥයන්ට එන ප්‍රශ්නය තමයි ප්‍රධාන වශයෙන් පටන් ගද්දිම ශුන්‍ය කියන්නේ මුකුත් නැත්නම් මේ තියෙන්නේ මොකද්ද? ශුන්‍ය ශුන්‍ය කියලා ශුන්‍ය මුකුත් නැත්නම් තියෙන්නේ මොකද්ද? පොල් ගෙඩි බිඳුවක් කියන්නේ පොල් ගෙඩි නැත්නම් එතකොට පොල් ගෙඩි බිඳුවක් තියෙනවා කියන්නේ මොකද්ද? පොල් ගෙඩි බිඳුවක් තියෙනවා පොල් ගෙඩි නැහැ. ඒක ද්විකෝටිකට විරුද්ධයි. නැහැ, ඔව් නෑ දෙක එකට තියෙන්න බෑ. අන්න ඒක තමයි බටහිර ගණිතයට තියෙන ප්‍රශ්නය. හැබැයි දැන් බටහිර ගණිතඥයන්ට මේ ශුන්‍ය ගියාට පස්සේ ඒගොල්ලෝ යම් ආකාරයකට මේ ගණිත වගු ලියාගෙන ඒකේ මේ ඔය තියෙනවා ඔය අපි ගත්තොත් ෆිබොනාෂි කියලා අහලා ඇති ගණිතඥයෙක් ෆිබොනාෂි කියන ගණිතඥයා තමයි ඔය අරගෙන යන්නේ. ඔහු යම් ආකාරයක ගණිත වගු ලියාගෙන ඒවා පාඩම් කරගෙන රටාවකට මේක කරනවා. දැන් දැන් අපිට දෙයක් නොතේරෙද්දි දැන් මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ කතා බහින් නිසා යම් ආකාරයකට මට මේ එක අධ්‍යාපන ක්‍රම ගැන එක රටවල් ගෙදෙන්නේ කොහොමද කියලා එහෙම මම බලලා මේ වුණා ඒත් එක්කම යම් ආකාරයක වචනෙකුත් හම්බුණා ඕකට ඔය රටාව අපි ගණන් හදන්නේ එහෙම ඒ වගේ දේවල් රටාවකට පුරුදු වෙන වෙලාවල් තියෙනවනේ ඒ රටාවකට පුරුදු වෙනකොට මේ ඩ්‍රිල් නැත්නම් සරඹ කියලා වචනෙකුත් පුරුදු කරනවා. එතකොට මේ ගණිතය උගන්වද්දි මේ ඩ්‍රිල් කියන එක මත පදනම්ව තමයි ගොඩාක් රටවල ප්‍රංශය ඇරෙන්නේ නැත්තරම ප්‍රංශ ලොකු ගණිත සම්ප්‍රදායක් තියෙනවා. එහෙම ජර්මනියේ තරමක් අඩුයි. අනිත් රටවල් වල දැන් චීනය වගේ රටවල ඩ්‍රිල් මේ රටාවල් ගණිතමය රටාවල් පුහුණු කිරීම කියන එක උඩ තමයි මෙතනම බටහිර ගණිතේ උගන්වන්නේ ඩ්‍රිල් කියන එක උඩ. නැතුව සංකල්පීය තේරුම් ගැනීම කියන එකෙන් නෙමෙයි. එතකොට දැන් එහෙම තත්ත්වයක් තිබුණත් යම් ආකාරයකට උපාධි මට්ටම් වලට කිට්ටු වෙද්දී යම් ආකාරයක මේක සංකල්පීයව තේරුම් ගන්න වෙනවා. මොකද සංකල්පීය තේරුම් ගන්නේ නැතුව අර තියෙන ගණිතයෙන් පුළුවන් මොනවා හරි රටාවල් ටිකක් අරගෙන ඒ තියෙන ගැටලු විසඳන්න සරල ඒවා අපිට අලුත් ගණිත සංකල්ප අලුත් ගණිත ශේෂ්ත්‍රයන් නිර්මාණය කරන්න බෑ. මේවා වටහා ගන්නේ නැතුව ඒ බටහිර ගණිත පද්ධතිය තුල. එතකොට දැන් අර විස්තරය කිව්වොත් මේ ශුන්‍ය කියන මුකුත් නෑ එකේ කීප ගුණයක් ගත්තත් මුකුත් නෑ කියන එක ඒක ලිව්වා කියලා කවුරුවත් මේක ඔප්පු කරා කියලා බටහිර ගණිතයේ විෂයක් තුල සලකන්නේ නෑ. ඒ වෙනුවට මොකද්ද දෙන ඔප්පු කිරීම කියලා ලියන්න ඕන එක මෙන්න මෙහෙම එකක්. මේ ඩොට් කියන්නේ මේ තිත දාලා තියෙන ಗುಣ කිරීමට ගණිතේ. එතකොට මොකද මේ ඒ වරක් ශුන්‍ය කියන එක ලියනවා ඒ වරක් බිඳුව දන්න බිඳුව ඊට පස්සේ බිඳුවේ වරහන් ගලවනවා ඒ වරක් බිඳුව දන ඒ වරක් බිඳුව ඊට පස්සේ ඒකෙන් ඒ වරක් බිඳුව දෙපැත්තෙන් අඩු කරනවා දෙපැත්තෙන් අඩු කරාම ඒ වරක් බිඳුව සමාන බිඳුව කියලා එනවා. දැන් මෙහෙමයි. දැන් අන්න එහෙම කරාම තමයි ඕක මේ ඕනම එක බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි කියලා ඔප්පු වෙන්නේ කියලා.
දැන් ඕක ඇහුවාම ඕක කියලා දෙනවා. ඕක විශ්වවිද්‍යාලවල කියලා දෙනවා. ඕක අහපු ගමන් එකපාර කලබල වෙනවා මේ ගොඩක් අය දැන් අරක අපිට මෙහෙම හරි තේරෙනවා බිඳුවෙන් ගුණ කරාම බිඳුව ඒවා ගොඩක් ඒ වතාවක් ගියාම බිඳුවේ කියන එක. මේක මොකද්ද මේ? ඒක ඔප්පු කරනවා කියලා මේ මොකද්ද මේ කරන්නේ? මෙහෙම කරාම ඇයි ඔප්පු වෙන්නේ? දැන් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඇයි මෙහෙම කරාම ඔප්පු වෙන්නේ? මොකද්ද ඔප්පු කරනවා කියන්නේ? ඔප්පු කරනවා කියන එකේ තේරුම මොකද්ද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි මොකක්ද කරන්නේ මේ විශ්වවිද්‍යාලවල යම් ආකාරයකට මේ දැන් මොරටුවේ රියල් ඇනලිසිස් තිබුණා මම දැන් කොළඹ විශ්වවිද්‍යාලවල මේ වගේදී මේක කරන්න මොකද මේක පාඩම් කරගන්නවා මේක පාඩම් කරගෙන එහෙමම ඒ වෙනුවට බී අකුරු දියේ ඒ වගේදී එහෙමම ලියනවා ඒ වෙනුවට බී අකුරු දාලා ඉතින් ඉතින් ඔය රටාවල් ගත්තට පස්සේ ඒ රටාවට යන ඒවා කීපයක් හදාගන්න පුළුවන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙහෙම එකක් කරන්නේ ඇයි මෙහෙම එකක් කරන්නේ? ඒකට හේතුව තමයි අපි කිව්වොත් අර කලින් වගේ මේ ශුන්‍ය කියන මුකුත් නෑ ඒක මේ ඒ වගේ ඒවා ಗುಣ ගොඩක් ගත්තාම ඒ අන්තිම ශුන්‍යයි කියන එක ඒක තේරෙන්නේ නැහැ ද්විකෝටික ගණිතය ඇතුළේ. ඒක තේරුම් ගන්න බෑ ද්විකෝටිකයෙන්. මෙතන මේ හදන්නේ ද්විකෝටිකයෙන් තේරුම් ගන්න. ඒක අපිට තේරෙන්නේ ඒක යම් ආකාරයකට අපිට පස්සේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේගොල්ලෝ මේ අමාරුවෙන් කරන්න යන්නේ කියන එක අරගෙන. ඒක සාමාන්‍ය එකපාර අහපු ගමන් හොල්මන් වෙනවා. ඉතින් ඒ චින්තන වෙනස ගැන උගන්වන්නේ නැත්නම් විශ්වවිද්‍යාලෙදි අන්තිමට වෙන්නේ මොකද්ද? ඒගොල්ලොන්ට තේරුම් ගන්න බැරි නිසා හදාගත්ත දේවල් අපිට තේරුම් ගන්න බැරි නිසා අපි කටපාඩම් කරගෙන විභාග වලට ලියලා ලකුණු ගන්න. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ දැන් අපි ගියොත් එහෙම ජර්මනියට ගියත් ඇමරිකාවට ගියත් ඉතාලියට ගියත් විභාග ප්‍රශ්න පත්‍රයට මේක ලිව්වහම අර බටහිර අය තේරුම් අරගෙනත් මේ ටික ලියනවා. අපේ අය එහෙම පොතේ ටික බලලා ඇවිල්ලත් මේ ටික ලියනවා. ඉතින් ලකුණු දෙන්නේ මේකටනේ. එතකොට ලකුණු වෙනවා. ඔහොම තමයි ලකුණු වෙන්නේ. දැන් මේ බිඳුව ශුන්‍ය කියන එක පටිහිර අය අර්ථ දැක්වීමක් විදිහට ගන්නෙ කොහොමද මේ ආකල සර්වසාම්‍ය කියලා අදහසක් කියනවා මේ ශුන්‍ය කියන එක ඒ විදිහට ඒගොල්ලොන්ට තේරුම් ගන්න බෑ මේ මුකුත් නැති තැන පැවැත්මක් ගැන ඒගොල්ලෝ ඒ වෙනුවට කියනවා මේ ආකල සර්වසාම්‍ය කියලා දෙයක් තියෙන්න ඕනි කියලා විශ්වාස කරනවා ඒ ආකල සර්වසාම්‍ය කියන්නේ ඕනම සංඛ්‍යාවකට එකතු කළ විට එම සංඛ්‍යාවම ලබා දෙන ආකාරයේ සංඛ්‍යා පැවතිය යුතුයි කියලා ගන්නවා ඊළඟට මේගොල්ලෝ එතනින් ඔප්පු කිරීමක් කරනවා මෙහෙම ආකල සර්වසාම්‍ය සංඛ්‍යා එකිනෙකට වෙනස් ඒවා තියෙනවා නම් මේ වමෙන් හා දකුණෙන් එකතු කරලා බැලුවහම මේවා එකිනෙකට සමාන වෙන්න ඕනි. ඒ නිසා එකිනෙකට වෙනස් ආකල සර්වසාම්‍යයන් පැවතිය නොහැක. ඒ කියන්නේ තියෙන්නේ එකම එක ආකල සර්වසාම්‍යයි ඒකට ඒගොල්ලෝ බිඳුව කියලා නාමකරණය කරනවා. දැන් ඕක යම් ආකාරයකට මේ හොල්මන් වුණා වගේ එකක් ඇති. මම මේකේ දිගට විස්තර කරන්න යන්නේ නැහැ මේක. මට ඕනි ඇත්තටම ඔන්න ඔය හොල්මන් වුණා වගේ එක පේන එක තමයි. ඒතර ඇයි මෙහෙම වටයක් යන්නේ? ඇයි මෙහෙම රවුම් ගහන්නේ? දැන් ඕක ලියන්න ඕන. ඕක ලිව්වම තමයි ලකුණු දෙන්නේ. ඒක පටිරකන්ටේ පැත්තෙන් ගත්තොත් 100ක් හරි එහෙම කරේ නැත්නම් ඒක දියු කෝට් එකට ගැලපෙන්නේ නැහැ. අන්න එතන තමයි චින්තන වෙනස තියෙන්නේ. එතකොට ඔය ඩ්‍රිල් එහෙම නැත්නම් සරඹ මට්ටමේ ගල්ලා පොඩි වැඩ කරගන්න පුළුවන්. පටහිරයටත් පුළුවන් ඔය ගණන් ටිකක් එකතු කරගන්න මොනවා හරි ටිකක් කරගන්න මේ ෆිබොනාචි ගණිත වගේ උපාඩම් කළා. ලංකාවේ අයටත් පුළුවන් ඔය මේ ඒගොල්ලොන්ගේ ඒ වරක් බින්දු බින්දුවයි කියන සාධනය ඔය බෝඩ් එකේ ලියන වෙලාවක් බලලා ඒ ටිකේ රටාව අල්ලගෙන අන්නේ රටා ටිකට මොනවා හරි කියලා විභාගම කරන. නමුත් මේවා කරන්නේ මේ නිකන් විභාගෙට සෙල්ලමක් විදියට නෙවෙයිනේ හැමෝම. මේවා කරන්නේ අම්මාකාරයකට මේ මොකක් හරි ප්‍රයෝජනයකට ගණන් හදාගන්නත් නෙවෙයි. මේවා කරන්නේ තේරුම් ගන්න. ගණිතය තේරුම් ගැනීම සඳහා මේ දේවල් කරන්න දෙපැත්තේ. ඒ ගණිතය තේරුම් ගත්තාම තමයි එතනින් එහාට දැන් මේක ප්‍රයෝජන කියලා මං කිව්වේ මේ නිකන් අපි ගියොත් එහෙම මේ බිලක බඩු ලයිස්තුව හදාගන්න නැත්නම් මේ අපි මොකද මේ අපි මේ යම් ආකාරයකට මේ
බිලක් එකතු කරගන්න ඒ වගේ දෙයක් ගත්තොත් එහෙම ප්‍රයෝජනයක් නැහැ මේ වගේ බිඳුව කියන්නේ මොකක්ද කියලා ද්විකෝටිකයෙන් හෝ වෙනත් මොකකින් හරි තේරුම් ගන්න එක. නමුත් අපි ගණිතය අරගෙන බැලුවොත් බටහිර අය මේ බිඳුව මේ විදිහට තේරුම් ගැනීම හරහා ඒගොල්ලෝ ලොකු පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මෙෂර් තියරි කියලා එකක් තියෙනවා, ටොපොලොජි කියලා එකක් තියෙනවා. ඒවට ඕක මගේ කරලා යන්න බෑ. ඒක නිකන් මේ සෙල්ලමකට නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ. හැබැයි ඒක අපේ අයට තේරුම් ගන්නත් බෑ. ඇයි එහෙම ඒගොල්ලෝ කරන්න කියලා ඒගොල්ලොන්ට කෙලින්ම බිඳුව තේරුම් ගන්නත් බෑ. ඕක තමයි චින්තනය පිළිබඳ මූලික කතාව. ඒක තමයි මට කෙටියෙන් විස්තර කරන්න ඕනි. බටහිර විද්‍යාවට ආවහම මේ අපි දැන් ගත්තොත් එහෙම ඔය බටහිර විද්‍යාවේ පරම සත්‍යයක් නෑ හෝ පරම සත්‍යයක් කරා යන්න බෑ හෝ කියන එක මේ වෙද්දි මං හිතන්නේ නලින්සුල මහත්මයා කියන අදහස මේ වෙද්දි ප්‍රතිවාදීන් පවා පිළි අරගෙන ඉවරයි. ඒකට කියන්න දෙයක් නැහැ එතනින් එහාට. දැන් අපි ගත්තොත් එහෙම ඔය අපේ රිටිකල් ජයසේන කියලා එහෙම ඉන්නේ මේ Facebook එකේ. ඒගොල්ලෝ යම් ආකාරයකට ගේන අනිත් පැත්තට ගේන තරග තමයි මේ බටහිර විද්‍යාව කියලා තියෙන මොඩල් ආකෘති. මේ ආකෘති උඩ තමයි මේ බටහිර විද්‍යාව හැදෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. මේ ආකෘති උඩ තමයි වැඩ කරන්නේ කියන එක. එහෙම නැහැ. ඒ බටහිර විද්‍යාවේ ආකෘති තියෙනවා. හැබැයි ආකෘති තේරුම් ගන්න කියලා කරන වැඩ ටිකක් තියෙනවා. දැන් ඔය මං උදාහරණයක් පෙන්නුවේ ඒකයි. දැන් ආකෘති නම් තියෙන්නේ ඒකට වෙන මුකුත් ඕනේ නෑනේ. ඕක තේරුම් ගන්න කියලා ඔහොම වටරවුම් ගහන්න ඕනේ නෑනේ. ඒතර ඔය තේරුම් ගැනීම කියන කතාව ඒක ඇත්තටම අපේ රටේ එහෙම ලොකු උනන්දුවක් නැහැ. උනන්දුවක් නැත්නම් ඇත්තටම ඒක එහෙම දැන් කරන අය අඩුයි. ඒ කියන්නේ අපි කරන්නේ මොකක් හරි පොඩි දැන් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මම මේ ගණිතය මේ පශ්චාත් උපාධි ඉගෙන ගන්න ගිය අයගෙන් අහලා තියෙනවා දැන් ඕගොල්ලෝ කොහොමද මේ පශ්චාත් උපාධි ගන්න කියලා. කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියන්නේ කියලා. එතකොට මොකද්ද කරන්නේ මේක අරගන්න ඒගොල්ලොන්ට දෙන්න උපදේශයක් තමයි මේක අධ්‍යයනය කරලා ඉගෙන ගන්න යන්න එපා. දැන් ඕගොල්ලොන්ට PhD එකක් කියන බොහොම පොඩි ගැටලුවක් නේ දෙන්නේ. මොකක් හරි පොඩි කලාපයක. මෙන්න මේ ගැටලුව අරගෙන ඒ ගැටලුව කොහොමද අනිත් අය ඒකේ පේපර් ලියලා තියෙන හැම බලලා අන්නේ ඒකට අදාළ කොටස් ටික බලා ගන්න. ආපස්සට. එතකොට ඒ අර ගණිතය තේරුම් ගැනීම නෙමෙයි ඒකේ අභිප්‍රාය අර රටාව අල්ලගෙන ඒ රටාවට යම් ආකාරයකට මෙහෙම ඉස්සරහට මොකක් හරි දෙයක් ලිබිනවා මේ PhD එකක් වගේ බලාපොරොත්තු වෙන. ඉතින් ඒවා මේ යම් ආකාරයකට peer review ඒ කියන්නේ සාම සමාලෝචනයට ලක් වෙනවා. ඒ නිසා අවසාන මහ ලොකු දේවල් නෙවෙයි PhD වල තියෙන්නේ. ඉතින් ඒ දේවල් වල පත් වෙනවා. නමුත් මහල් අර අමුතු දැනුම නිර්මාණය කියන එක විශාල මට්ටමකින් ඉදිරියට බලපාන මට්ටමේ දැනුම නිර්මාණය කියන එකට එච්චර අදාළ වෙන දේවල් නෙමෙයි. දැන් ඔය විදිහටම තමයි ඇත්තටම ඔය දැන් පරමාණු අංශු නිර්මාණය තියෙන්නේ. දැන් ඔය අපි ගියොත් එම උපපරමාණුක අංශු පිළිබඳ තියෙන මේ පාටිකල් ෆිසික්ස් වගේ එකකට ගියොත් එහෙම දැන් ඔය ඕන පාටිකල් ෆිසික්ස් පොතක බැලුවොත් පේනවා දැන් තියෙනවා ඕකේ තියෙනවා මේ ෆයින්මන්ගේ ෆයින්මන් ඩයග්‍රම්ස් කියලා එකක් තියෙනවා. ඉතින් ওই ෆයින්මන් ඩයග්‍රම් එකෙන් තියෙන්නේ අර සංකල්පීයව ගොඩනගෙන එකක් යම්කිසි රූපයක් වට පත් කරලා තියෙනවා ඒ රූපේ. ඉතින් අර සංකල්පය අවබෝධ කරගත්තේ නැති අයටත් අර රූපේ නිකන් ඒ කියන්නේ මොන්ටිසෝරි ළමෙක් වුණත් පුළුවන් ඒ රූපය අඳින්න. පොඩ්ඩක් පුරුදු කරලා ගත්තාම ඒ රූපය අඳලා මොකක් හරි කරගන්න පුළුවන් නිකන් අර යම් ආකාරයක පොඩි මට්ටමේ වැඩක්. ඒ වයින් ඉතින් එච්චර ලොකු ප්‍රයෝජනයක් එන්නේ නැහැ යම් සරල සරල දේවල් කරගන්න රටාවල් වලට දේවල් හදාගන්න පුළුවන්. ඉතින් නලින්සුල මහත්මයා කියන්නේ මේ ඒ මට්ටමේ දේවල් නේ අපිට එතනින් එහාට ගිහිල්ලා ඒ රටාවල් වලින් යන්න පුළුවන් දුරට එහාට ගිහිල්ලා වැඩක් කරන්නේ කොහොමද අන්න ඒක කරන්න මේ චින්තනයේ ලොකු බාධාවක් තියෙනවා ඒ නිසා අපේ චින්තනය අපේ දැනුමක් හදා ගන්න වෙනවා කිය. ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි තමල් මල්ලි